අනේ මේ තේ වටුව ලැබෙනකොට පුදුම සනීපයක් නේ ඇත්තටම හංගෙට දැනෙන්නේ. අද අපිට දැන් දැම්ම කඩපු තේ වලින් අද පුණුණු තේ එක රස විඳින්න පුළුවන්. මාර රස තේක. අපේ අම්මා එකපාරට කොයිද තේක අතුරුදන් වුනේ? අපේ අම්මා මාටියෝ මාත් වෙනකන් ඉන්නකෝ. මඩේ කොලා මොකද ඒ සද්දේ? ඕමින්දා මම බලන්නම් කවුද කියලා. හරි අපි යමු. ආයෙත් සතියක් ආවනේ. කවුරුද ඉන්නේ? හලෝ. අදාගෙනන්නේ. අත වෙන්නේ කවුරු හරි අපේ පිටිපස්සෙන් ෆලෝ කරනවා වගේ. ඒ වුණාට පේන්නේ නැහැනේ කවුරුවත්. මඩයි කොලා බූතේ කුම්බාණ්ඩෙක්වත් ඇවිල්ලාද? මම නම් ඕගොල්ලන්ට කියන්නේ පිටිපස්ස හැරිලා බලන්න නැතුව අපි මෙතනින් යමු කියලා. නැත්තම් සූටියෝ බාටියෝ තේතියා වතුර ටිකක්වත් බොන්න අපිට පණ පිටින් ඉන්න හම්බෙන එකක් නෑ. මඩයි කොලා ඉක්මනට මෙතනින් පැනගමු. ඉක්මනට යමු. මෙතනින් පැනගන්න එක තමයි හොට. මාටියෝ මොකද්ද එන සද්දේ? දැන් හොදට මැදි හෙල්ලක් කරුවා. හේයි! කවුද ඔතන හැංගි මුත්තම් කරන්නේ? එළියට එනවා, පේන්න එනවා. මේ කවුද මේ? කිසි දෙයකට ඕගොල්ලෝ බය වෙන්න එපා. මගේ නම තමයි XYZ ABC401421. මං අවුරුදු 200ක් ඉස්සරහා අනාගතේ මෙහාට ආවේ. අවුරුදු 200ක් අනාගතේ ඉඳලා ආවා. ඔව් මට එන්න සිද්ධ වුණා. ඇත්තටම කිව්වොත් අපේ මාස්ටර් කම්පියුටර් සවුත් වෙලා. ඒකේ තමයි අපේ මිනිස්සුන්ගේ හැම තොරතුරක්ම ගබඩා කරලා තියෙන්නේ. ඒ කම්පියුටර් නැතුව අපේ ජීවිත දැන් එක තැන නතර වෙලායි තියෙන්නේ. ඉතින් අපි එකතු වෙලා කෙනෙක් හොයන්න පටන් ගත්තා. එතකොට දැනගන්න ලැබුණ මහාචාර්යතුමා කියලා කෙනෙක් මෙහි ඉන්නවා කියලා. ඕන ගෙජට් එකක් එයා හදනවා කියලා අපි දන්නවා. ඉතින් එයාව හොයාගෙන තමයි මම මේ ලෝකෙට ආවේ. මහාචාර්යතුමා කියන්නේ ඔයා අපිට උදව් කරනවද කියලා. මොකද කරන්න බැරි? අනිවාර්යයෙන්ම කරන්නම්. කෙනෙකුට උදව්වක් කරන එක අපි හිතන්නේ අපේ වගකීමක් කියලා. එහෙම නේද මහාචාර්යතුමා? අපි මෙයාට උදව් කරනව නේද? ඈ? එච්චමයි මට මුල්ම ආසාවක් තියෙන අනුන්ට උදව් කරන්න. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. උදව් කරාට පස්සේ මට දැනෙන්නේ මහ පුදුමාකාර ජොලියක්. ඔව් ඇත්තම කියන්නකෝ ඔයාගේ කම්පියුටරේ කොහෙද තියෙන්නේ කියලා යම් බලන්න. මහාචාර්යතුමා ඔයාට මාත් එක්ක අවුරුදු 200ක් ආපස්සට යන්න සිද්ධ වෙනවා. ඒ කම්පියුටර් එක මෙහෙට අරන් එන්න බෑ. ඔයා අපේ කම්පියුටර් එක හදලා දුන්නාට පස්සේ මං ආපහු ඔයා වර්තමානෙට ගෙනල්ලා දාන්න. මොකක්? අවුරුදු 200ක් අනාගතයට යන්න ඕන කියලා කිව්වා. අනේ අංජෝ ඒක නම් එකපාරම කරන්න බෑ. මොකද දන්නවද මට පොඩ්ඩක් වෙලාවක් ඕනේ. අනිත් එක තමයි අපිට පොඩ්ඩක් කතා කරලා මේකට තීරණයක් ගන්න ඕනේ. හරි එහෙනම්. මහාචාර්යතුමා මට නම් පොඩි බයක් දැනෙනවා. බැරි වෙලාවත් මෙයා ආපහු ඔයාව එව්වේ නැති වුණා. නේ කිසි දෙයකට ඕගොල්ලෝ බය වෙන්න එපා. මං ඕගොල්ලෝ ගාතේරලා කොහෙවත් යන්නේ නෑ. ඔය ගැන වැඩි හිතන්න ඕනේ නෑ. අපි තාක්ෂණේ පාවිච්චි කරලා මෙතනින් පැනගමු. තාක්ෂණය පාවිච්චි කළොත් එහෙනම් ඉතින් අපි ෆ්ලයින් හෙල්මට් දාගෙන උඩ ගියා නම් හරි තමයි. එයා පියාඹලා આવොත් එයා ඇවිල්ලා තියෙන්නේ අනාගතයේ ඉඳලා. ඒකර කවුද රෝගේ පැත්තට කතා කරන කෙනා? අනේ කරුණා කරලා කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්නවද? මමම තමයි මේ කතා කරන්නේ. අයියා. කොහෙද හැංගෙන්නේ? අතෙන්ට දුවමු යන්. අනේ මහාචාර්යතුමා මොකක් හරි බලන්නකෝ ඔයා ගාව ගැජට් එකක් නැද්ද මේ වෙලාවේ අපිට මේකෙන් බේරෙන්න පුළුවන් එක. පොඩ්ඩක් ඉන්නකෝ මේ තියෙන පුංචි වෙන ස්ප්‍රේ එක. දැන් යා අල්ලයි මගේ නෙට්ටේ. දැන් කොහොමද යා බව හොයාගන්නේ? කොහොමද බව අල්ලගෙන යන්නේ? කවුද අපේ මේ ගෙදර වහල උඩින් දෙව්වේ? මහාචාර්යතුමා මේ කවුද මේ ඇවිල්ලා තියෙන්නේ?
Cuma menahan kereta. අයියා අනේ මහතාතුමා ඔයා කරපු වැඩේ නම් නියමයි. දැන් ඉතින් අපි එකෙන් ආරක්ෂා වුණා නේද? අයියෝ මම නෙමෙයි ළමයෝ. මම කියලෙව්වේ. බය වෙන්න එපා. මම ඔයගොල්ලන්ට කිසිම මහාචාර්යතුමා ඔයාට මාත් එක්ක යන්නම වෙනවා. මාපි මහාචාර්යතුමා දැන් ඉතින් අපි ලොකු කරනවා. හරි හරි මං ඒක කොහොමද කරන්නකෝ සූටියෝ. ඕම ඉන්නකෝ. මහාචාර්යතුමා ඔයාට බැයිද අපිව අදෘශ්‍යමාන කළන්න? එතකොට ඔය මේ මොකද රොබෝට බෑනේ අපිව අල්ලයි යන්න අපිව පේන්නේ නෑනේ. මොකද කියන්නේ ඔයාට බැරිද ඒක කරන්න? අයියෝ ඔක මොකද සූටියෝ මං ඒකත් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නකෝ. යාළුවනේ දැන් නම් අපිව කාටවම පේන්නේ නැහැ නේද? අල්ලයි අපේ නැට්ට අල්ලයි අපේ නැට්ට අල්ලයි යාව මෙතන අපි අවුරුදු 200 කනාගෙන තිබුණේ. අනේ යාට අපිව පේනවද කොහෙද? දුවමු. මහාචාර්යතුමා එකපාරට අපිව පේන්න ගත්තානේ. දැන් මේ ඉන්විසිබල් ස්ප්‍රේ එකේ බලේ එහෙම පිටින්ම නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. සූටියෝ ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ. පත්තු වුණා. සමෝසා ටිකක් කාලා වැඩේ පටන් ගමුනේ. රොබෝ අයියා මේක අහගන්න. අපි ෆයිට් කරමු. ඔයා දිනුවොත් මහාචාර්යතුමාව අරගෙන යන්න පුළුවන්. මම දිනුවොත් කාවත් අරගෙන යන්න බෑ. හරිද? මං එක ගයි. මේ විදිහට ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න තරම්. අපේ අම්මා මේ අපේ මාතියගේ සමෝසා එකේ පවර් එක. එයාට සමෝසා එකක් කෑවම එන පවර් එක හිතා ගන්නවත් අමාරුයි. රොබෝල මොනවද සමෝසා පවර් එක? ඇත්තද? එහෙනම් දැන් අය ගහලා පෙන්නන්නකෝ. එලන්න මාතියෝ. අයියෝ මං අනාගතේ දැන් තියන්නේ ඕගොල්ලන්ගේ දෙයට කොහොම හරි කරලා මාව බේරගන්න. මට නම් යන්න බෑ මේ රොබෝ එක්ක අනාගතේට. පත්තු වුණා. ඔයා හිතාගෙන ඉන්නේ ඔයා මහ ලොකු වීරයෙක් කියලාද රොබෝ මහත්තයා? දැන් එන්න ගහගන්න දැන් එන්න. මට ඔගොල්ලොත් එක ෆයිට් කරන්න බෑ. මම ඇත්තටම රාජකාරිය කළේ. ඔගොල්ලෝ තමන්ගේ යාළුවව බේරගන්න ෆයිට් කළා. එතකොට මම මගේ ලෝකය ආරක්ෂා කරගන්නයි මේක කළේ. ඔයාලගේ ගතිගුණ අපේ ලෝකෙ මිනිසුන්ගේ තිබ්බත් අපි ගොඩක් වාසනාවන්ත. හරි. දැන් එහෙනම් මට හිසතිම මගේ ලෝකෙට යන්න වෙනවා. මේ අහන්නකෝ පොඩ්ඩක් කොහොම නවතින්න. අපි වාට උදව් කරන්නම්. කිසි දෙයකට බය වෙන්න එපා. අපේ සූටියා ගාව හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා.
සූටියෝ පොඩ්ඩක් මොන හරි කල්පනා කරලා කියන්නකෝ. මෙයාට අපි උදව් කරන්න ඕනේ. වන්ටූටි බොම්බල් පීට මොකක්ද මහත්තයා මේ ඔයාගේ ඔය කොම්පියුටරේ අපේ මහතාරතුමාට දුන්නොත් එයාට කොම්පියුටර් රිපෙයාර් කරන්න පුළුවන් හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් දෙකම පුළුවන් එයාට ඔහොම හිටියට. ඔව් ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා අපි ඉන්න එක. මේ මට කම්පියුටරේ කොමනා වෙන්නේ නෑ. පුළුවන් නම් මට ඔයාගේ කම්පියුටර් ඇතුලේ තියෙන චිප් එක ගලවලා අතර දෙන්නකෝ. ඊට පස්සේ මං ඉතුරු ටික බලා ගන්නම්. මට පුළුවන් ඕන දෙයක් කරන්න දෙන්නකෝ. චිප් එක මම අරගෙන යාවේ මෙන්න තියෙනවා. හරි මහාචාර්යතුමා චිප් එක හදනකම් අපි කට්ටිය සමෝසයක් දෙකක් කාලෙමුකෝ. ආ කන්න. Thank you very much. ඔයා නම් නියම වැඩකරෙක්. Thank you very much සූටියෝ මාටියෝ ඒ වගේම මහාචාර්යතුමා. මට දැන් හිතෙනවා මම මිනිස්සු වගේ හිතන්න පුරුදු වෙලා ඉන්නේ කියලා. මේට කලින් මට එහෙම හැඟීමක් දැනිලා නැහැ. දැන් කිසි දෙයකට ඔයා බය වෙන්න එපා. මොකද දන්නවද ඔයගොල්ලන්ගේ ලෝකේ කට්ටියට දැන් හැංගීම් දැනීම් කියලා දෙයක් ඇති වෙයි. මම ඒකට අවශ්‍ය කරන ටිප් එකක් හයි කරලා තියෙන්නේ. ඕකට බය වෙන්න දෙයක් නෑ. දැන් තේරුණාද? මහාචාර්යතුමා තව එක සැරයක් ආපහු හිතලා බලන්න. අවුරුදු 200ක් එහාට යන්න එනවද? යා විතරයි ආපහු ඉක්මනට ගෙනල්ලා දාන්නම්. අනේ මං ඕගලන්ට විහිළුවක් කරේ. Bye. See you soon. බයි.